මගේ ජීවිතයේ ලස්සනම හවස් වරුවක් මේ විදියට ආරම්භ වුණා. ජපානයේ තියෙන ලස්සනම ගමක තනියම ඇවිද යන ගමන් පොඩි නිදහසක් ගන්න තමයි මම මේ පරිසරයට ආවේ. ටෝකියෝ වල ටිකක් ඇතුළට වෙන්න තියෙන ලස්සන තැනක්. ජපානයේ මේ යන්නේ සීතල කාලේ නිසා ටිකක් සකුරා මල් මේ දවස්වල තාම පිපෙනවා අඩුයි. සීතල ටිකක් අඩු නිසා මේ වගේ හවස් වරුවක් කියන්නෙම හිතට හරිම නිස්කලංක බවක් ගෙන දෙන වෙලාවක්. මේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මේ වගේ තනියම ඇවිදින්න මං හරිම ආසයි. පහුගිය දවස්වල වැස්ස නිසා මේ දොළපාර වතුරෙන් පිරීලා. මම මෙතනට තනියම කිහිප වතාවක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ග්‍රීස්ම කාලෙට මේකේ වතුර පොඩ්ඩක්වත් නැති තරමට හිඳිලා යනවා. මේ කාලේ වතුර සෑහෙන ප්‍රමාණයට තියෙන නිසා කුරුල්ලොත් ඇවිල්ලා හිතේ හැටියට සෙල්ලම් කරනවා. නිදහසේ ඉන්නව මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනට එනකොට හවස 4ත් පහුවෙලා. මම ආසම දෙයක් තමා මේ විදියට පරිසරයට ඇවිල්ලා වතුර ගලා යන සද්දෙත් අහගෙන කුරුල්ලන්ගේ මේ මිහිරි හඬත් අහගෙන උණුම උණු කෝපි එකක් බොන ගමන් මගේ මනස රිලැක්ස් කරගන්න එක. ඉතින් ගෙදර ගිහින් ගේ චුට්ටක් අස් කරලා රැයට වැඩටත් යන්න තියෙන නිසා මේ විදියට පරිසරයත් එක්ක ඉන්න පුංචිම වෙලාවක් හරි මම වෙන් කරගන්නවා. අදට එහෙනම් ගිහින් එන්නම්. මේ තරම් මගේ මනසට සැනසීමක් ලබා දෙන්නට මම මේ ස්වභාව ධර්මයාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.